ආයුබෝවන් සුබ දවසක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට. අපේ ආදරණීය මැද පෙරදිග සහෝදර සහෝදරියන්, මේ මොහොතේ විශේෂයෙන් මැද පෙරදිග ඉන අය ගැන තමයි අපි කතා කරන්නේ මේ නාලිකාවේ. විශේෂයෙන්ම මැද පෙරදිග වැඩ කරන ඔයාලට සතුටුදායක ආරංචියක්. මොකද ගොඩක් අය අපිට කතා කරලා ආපු දෙයක් තමයි කවදාද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ගුවන් ගමන් ආරම්භ කරන්න කියලා. ඔන්න දැන් ඒකට පිළිතුරක් ලැබිලා තියෙනවා. මේ මාසේ 15 වෙනිදා ඉඳන් ගුවන් ගමන් ආරම්භ කරනවා ශ්‍රී ලංකන්. එතකොට ඔය හැමෝටම පුළුවන් මින් ඉදිරියට කෙලින්ම ලංකාවට යන්න තමන්ගේම ගුවන් යානයකින්. තමන්ගේම ඔය ගුවන් යාන මතක තියාගන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ. දැන් පෞද්ගලික නෑ, රජයේ. එතකොට රජය කියන්නේ අපේ. ඒක හොඳට මතක තියාගන්න. ඒකයි ඒක විශේෂයෙන් කිව්වේ. එතකොට අපි නිතරම අපේ දේ අපි පාවිච්චි කරන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න හැමෝම. මම නිතර කියන එක දෙයක්. අපිට වන් ටිකට් පතක් වෙන් කරගන්න ඕන නම් මුලින්ම බලන්න අපේ එකේ තියෙනවද නැද්ද. ඊට පස්සේ හදිස්සියක් තියෙනවා නම් වෙන එකක දාගන්න. හරි? එහෙම තමයි සෑම රටකම සෑම පුද්ගලයෙක්ම තමන්ගේ රටට ජාතියට ආදරය කරන, මව් රටට ආදරය කරන. හරිද? පුද්ගලයන්ගේ වගකීමක් ඒක. ගොඩක් අපි දන්නවා දැන් මම එයාපෝට් එකේ ඉන්න නිසා ඉන්දියානු ජාතිකයන් ගොඩක් එයාලගේ ටිකට්ස් ගණන් නම් තමයි අපේ එකේ ගන්නෙ. හරි? එහෙම නැත්නම් වෙනත් රටක එකක ගන්නෙ. හරි? එහෙමයි. එයාලා මුලින්ම බලන්න එයාලගේ ඒවා. එයාලට ගොඩක් තියෙනවනේ, අපිට එකනේ තියෙන්නේ. එතකොට අපි ඒක රැක ගන්න ඕන. ඉතින් සතුටුදායක ආරංචිය තමයි දැන් ඕන්න මෙච්චර දවසක් තිබුණ නැහැ. දැන් ඔයාලට අපේම ගුවන් යානෙන් ලංකාවට යන්න පුළුවන්. ගණන් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ, දැනගන්න පුළුවන්. ජසීරා එකටත් ඒ වගේම කුවේට් එයාර්වේස් එකටත් වඩා අඩුවෙන් බොහෝ දුරට යන්න පුළුවන්. සමහර විට සම මට්ටමේ යන්නත් පුළුවන්. තවම ඔයාලට ගුවන් ටිකට්පත් මිල හරියටම දිනේ අනුව වෙනස් වෙනවනේ. සමහර කෙනෙක් 15යි 16යි 17යි ඔහොම තියෙනවනේ. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන තවම දැන් පටන් ගන්නෙ 15 නිසා එක දිගටම ෆ්ලයිට් නෑ. සතියකට දවස් 4ක් තමයි දැනට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතියකට දවස් 4යි. එතකොට දවස් 4 ගත්තොත් 15 වෙනිදා, ඒ වගේම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා. හරි? ඒ දවස් 4ට තමයි තියෙන්නේ. එතකොට ඊට අමතරව මේක වෙනස් වෙනවා. මොකද බොහෝ දුරට සතියේ දවස් 7ටම ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔයාලා මේක වෙන් කරගන්න. මොකද පටන් ගත්ත ගමන්ම කට්ටිය නැති වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැන් ඔයාලට කතා කරලා මේ දාලා තියෙන නම්බර වලට දාලා තියෙනවා WhatsApp නම්බරයක්, ඒ වගේම ඔෆිස් නම්බර දාලා තියෙනවා. ඕනම නම්බර එකකට කතා කරලා ඔයාලා ඉන්න තැනට ටිකට් එක ගෙන්න ගන්න පුළුවන්. දැන් විශේෂයෙන් ගෙදරක වැඩ කරන කෙනෙක් නම් බාබලාට මාමලාට මේ නම්බර එක දීලා ඔයාලට කියන්න පුළුවන් මේ ෆෝන් එකට කතා කරලා ලින්ක් එකට සල්ලි ගෙවලා ඔයාලට ටිකට් එක WhatsApp එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම එළිය වැඩ කරන අපේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඔයාලටත් ඒ ආකාරයෙන්ම කරගන්න පුළුවන්. යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා ගන්න පුළුවන්. සිටි එකේ තියෙන ඔෆිස් එක ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් මේ නම්බර වලට කතා කරලා මිල ගණන් ඒ විස්තර කවදාටද තියෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. විශේෂයෙන් ඔයාලට සඳහන් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඔයාලට හිතෙනවා ඇති ඇයි මේ ඉස්සර වගේ නෙමෙයි ඇයි ගුවන් ටිකට්පත් මිල ගණන් කියලා. ගණන් කියනවා නම් ඇත්තටම මිල ගණන් බොහෝ දුරට දැන් මේ යුද්ධය ඉවර වුණොත් එහෙම ඉවර වෙලත් මාස 2-3ක් යනකම් මේ මිල ගණන් බහින්නේ නැහැ. එකම එයාර්ලයින්ස් එකකවත්. හරිද? තව එයාර්ලයින්ස් තියෙනවනේ ගුවන් සමාගම්. ඒ එකකවත් මිල ගණන් ආයි බහින්නේ නැහැ. හේතුව තමයි ගුවන් යානා ඉන්ධන දෙගුණයකින් නෙවෙයි 3 ගුණයකට කිට්ටු වෙන්න දැන් වැඩි වෙලා තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් ඉස්සර ගියේ තෙල් ඇවිල්ලා රුපියල් 50000යි නම් දැන් ලක්ෂයක නෙවෙයි. හරිද? සාමාන්‍ය 1,25,000කින් විතර දැන් වැඩි වෙලා තියෙනවා. දෙගුණයකටත් එහා ගුවන් යානා ඉන්ධන මිල. හරි? අන්න ඒ නිසා ඒවත් ඒකට සාපේක්ෂව ගොඩක් දේවල් වැඩි වෙලා තියෙන නිසා තමයි. ඒක හැමෝම දන්නවනේ. මේ යුද්ධය නිසා ගොඩක් රටවල් වලට මේක බලපාලා තියෙනවා. අපි වගේ තුන්වෙනි ලෝකයේ අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට මේවා බලපාලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගුවන් යානා විතරක් නෙවෙයි සෑම දෙයක්ම වැඩි වෙලා තියෙනවා. ගුවන් ටිකට්පත් මිලත් දැන් වැඩි වෙලා තියෙනවා. ඒක ඒ නිසා ඉක්මනට බහින්නේ නැහැ. නමුත් 100ට ආසන්න මුදලකට එහා මෙහා වෙයි. ඔයාලට ගුවන් ටිකට්පත් වෙන් කරගන්න පුළුවන්. හරි? ඉතින් ඒක අපේම එකනේ. ඒකයි විශේෂයෙන් මතක් කරේ. ඒ වගේම ඔයාලට හරියටම දැනගන්න පුළුවන් ඔයාලට කතා කරලා කොහොමද මිල ගණන් කින්ද මන්ද කියලා. අනිත් කාරණාව සතියේ දවස් 7ටම
බොහෝ දුරට ඉදිරියේදී ගුවන් ගමන් ආරම්භ වෙනවා. දැන් මේ සීසන් එකට එන්නේ ගොඩක් කට්ටිය දැන් යන කාලේනේ. ඒ නිසා මුලින්ම කතා කරන්න මේ නම්බර වලට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකට කතා කරලා වෙන් කරගන්න. මට ගොඩාක් අය කතා කරනවා. ගොඩක් අය කතා කරලා අහනවා කවද්ද මොනවද වැඩ කරන්න කියලා. ඇත්තටම දැන් මේ දවස්වල දැන් පළවෙනි දානේ පටන් ගත්තේ අනිගුවන් ගමන්. ජසීරා එකටත් කුවේට් එයාර්වේස් එකටත් අමතරව පළවෙනි දා තමයි පටන් ගත්තේ. පටන් ගත්තත් ගොඩක් ෆ්ලයිට් කැන්සල් ආවේ නැහැ. තවමත් එමිරේට්ස් එක එහෙම ආවේ නැහැ. එතිහාද් වගේ දේවල් ආවා. එයා ඇරබියා ආවේ නැහැ. ඊජිප්ට් එයාර් එක වැඩ කරනවා. ඒ වගේම ඉන්ඩිගෝ එහෙම වැඩ කරනවා. ඉතින් තවම ෆ්ලයි ඩුබයි ආවේ නැහැ. ගල්ෆ් එයාර් වැඩ කරනවා. ඒ වගේ කීපයක් තමයි ආවේ. කීපයක්ම ආවේ නැහැ. ගොඩක් ඒවා ආවේ නැහැ. ඉතින් ශ්‍රී ලංකන් එකත් 15 වෙනිදා තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේ ඔයාලගේ වගකීමක් කරගන්න මේ දේවල් ඔයාලගේ යාළුවන්ට හැමෝටම යවන්න මේ සීසන් කාලේ මේ මැසේජ් එක හැමෝම දැනුවත් කරන්න. ඔයාලගේ ගෲප් තියෙනවට එහෙම ෂෙයා කරන්න. මොකද යාළුවෝ හැමෝම දැනගන්න ඕන මේ වගේ දේවල් හැමෝටම යවන්න. මොකද දැන් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු දෙයක්. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ගැන මම වෙනත් එකක් ගැන නම් මෙහෙම කතා කරන්නේ නැහැ. අපේ ගුවන් යානය අපේ රටේදී අපේදී අපි රැකගත යුතුයි. ඒ නිසා පුළුවන් තරම් ෂෙයා කරලා සහයෝගය දක්වන්න. එතකොට මේ දාලා තියෙන ටෙලිෆෝන් නම්බර් කුවේට් එකේ තියෙන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ ටෙලිෆෝන් නම්බර්. ඔයාලා මේවා ලියලා තියාගන්න අවශ්‍යතාවයකදී ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්. සමහර විට ඔයාලගේ මොනයම් හෝ බෑග් ප්‍රශ්න, ටිකට් වල ප්‍රශ්න, බර ප්‍රශ්න ඕනම ප්‍රශ්නයකට කතා කරලා විස්තර දැනගන්න කෙලින්ම ඔෆිස් නම්බර ඔයාලට දීලා තියෙන්නේ. හොඳද? එහෙම නැතුව මේ ටිකට් ඔෆිස් නම්බර් සබ්ලාගේ නම්බර් නෙවෙයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ නම්බර් තමයි දීලා තියෙන්නේ කුවේට් එකේ නියෝජිතයන්ගේ. හරි. හොඳයි. එහෙමනම් හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ප්‍රශ්නයක් මොනවා හරි අහන්න උවමනාවක් තිබුණොත්. හරි? ඒ වගේම ඔයාලගේ සියලුම යාළුවෝ දැනුවත් කරන්න මේ කාලේ ඇවිල්ලා ලංකාවට යන කාලය. ඒ වගේම මේක මම සඳහන් කරන්න ඕන තව දෙයක් තියෙනවා. අපි යම් කාගෝ ආයතනත් එක්ක කතා කරලා ඔයාලට ලොකු ප්‍රශ්නයක් දැන් ලංකාවට යනකොට ඔයාලගේ කාගෝ බඩු දාන්න තවමත් නිශ්චිතව ඒකට හරි පිළිතුරක් ලැබිලා නැහැ. හරි? මොකද යුද්ධය තමයි ඒකට ප්‍රධානම දේ. යුද්ධේ පටන් ගත්තේ නැති වුණාට දැන් යුද්ධේ පටන් ගන්න නෑ වගේ පෙවුනට යුද්ධයක් තියෙනවා. හරි? යුද්ධයක් තියෙනවා. ඒක ලොකු කතාවක්. ඉතින් ඒක සමතේකට පත්වන තුරු හෝමුස් සමුද්‍ර සන්ධය අරින තුරු ඔයාලට බඩු දාන්න බෑ. මොකද දැන් සමහරක් කාගෝ ආයතනවල වෙයා හවුස් මේ වෙනකොට ෆුල් වෙලා තියෙන. එයාලට ඇතුලේ තියාගන්නත් බැරි මට්ටමේ තියෙනවා. කාට හරි ඇහුවොත් සමහර විට බඩු ටික ඕනනම් බාර දෙන්න පුළුවන් වෙයා හවුස් එකේ තියන්න. හරි? එච්චරයි. ඒ නිසා එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා බඩු දාන එකේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. තවමත් ඒක නිශ්චිතව කියන්න බෑ. ඊට පස්සේ ඔයාලා බඩු දාලා කාගෝ වලට බයින්න බලාගෙන බඩු දාන්නත් එපා. ඒ කට්ටියත් එක්කත් කතා කරන්න. ගොඩක් කාගෝ ආයතන වලින් කියන්නේ අපි බඩු බාර ගන්න නැහැ කියලාත් කියනවා ගොඩක් කාගෝ ආයතන වලින්. ඒක ඇවිල්ලා මේ යුද්ධ නිසා වෙච්ච ප්‍රශ්නයක්. එතකොට ඒක කාගේවත් වරදක් නිසා වෙච්ච දෙයක් නෙවෙයි. බඩු මිල වැඩි වෙනවා. හැම දෙයක්ම වැඩි වෙනවා. තෙල් මිල ගණන් යනවා. ඒකට සාපේක්ෂව අපේ රටෙත් දැන් හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන කියලා ඔයාලා දන්නවනේ. ඒක කාගේවත් වරදකින් නෙවෙයි. තෙල් වලින් යැපෙන විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල් ආසියාතික රටවල් ගොඩකගේ ඉරණම මේක. හරි? අපේ රටේ විතරක් නෙවෙයි. හිරු එකයි දෙරණ එකයි බලන කට්ටියට නම් අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් විදිහට තමයි මේක පේන්නේ. ඉතින් අපි හිතනවා මේවා බලන බුද්ධිමත් ජනතාව ඒක මේ වෙනකොට තේරුම් අරගෙන තියෙනවා. එහෙමනම් ඔයාලගේ හැමෝටම යාළුවන්ට, යෙහෙලියන්ට මේවා බලන්න ෂෙයා කරන්න. මේ නම්බර් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ නම්බර් ඔයාලා ළඟ තියාගන්න. අත්‍යවශ්‍ය ඕනම මොහොතක ගුවන් ටිකට් පතක් වෙන් කරගන්න අවශ්‍යතාවයක් තියෙන වෙලාවට කතා කරන්න. ගෙදර ඉඳගෙනම වැඩේ කරගන්න. බොහොම ස්තුතියි එහෙනම්. රැඳී සිටියට channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. හොඳද?